උන්ගේ ජීවිත අතිශයින්ම අනාරක්ෂිතයි. මම කියන්නේ ඒක ගෙදර තුලද පාරේද වැඩ කරන තැනද වෙනසක් නැහැ. අනාරක්ෂිතයි. අපි හිතනවානේ එහෙම ඛේදවාචක වලට මුණ දෙන්න සිද්ධ වෙන්නේ දුර්වල ගැහණු කියලා. එහෙම නැත්නම් දන්නේ නැති ඒගොල්ලෝ තේරුමක් නැති අය, අධ්‍යාපනයක් නැති අය එහෙම නෙවෙයි. මම දන්න ශක්තිමත්ම ගැහණු. මම දන්න දක්ෂ ගැහණුන්ටත් ඔය අනාරක්ෂිතභාවය දැනিলা තියෙනවා. ඒක නිසා විශාල ඛේදවාචක වලට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක මේ එක කවුරු හරි එක දෙයක් නිසා නෙවෙයි දිව්‍යයි කීට වඩා සංකීර්ණයි. අපේ සමාජය තුළ අපි ගොඩාක් වෙලාවට කතා කරනවා ආර්ථික කඩාවැටීම ගැන. ඊට වඩා භයානක අපේ රටේ අපේ රටේ විතරක් නෙවෙයි ඒක මම කියන්නේ ගෝලීයවම වුණත් අපි අත්දකින්න එක අපේ රටේ ඇති වෙලා තියෙන සමාජීය බිඳවැටීම තමයි භයානකම දේ. මනුස්සකම ගැන අර සින්දුව ඇහුවා අපි. අපිට අහිමිම වෙලා තියෙන මනුස්සකම. එකිනෙකා තුළ තියෙන බැඳීම් වල ගුණාත්මක භාවය ගැන මම හිතන්නේ අපි හොඳට හිතන්න ඕන දෙයක්. අද අපිට අහිමි වෙලා තියෙන්නේ අපේ අධ්‍යාත්මය. එතකොට ඒක ආර්ථිකය හදලා විතරක් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපේ සංස්කෘතිය, අපේ සම්බන්ධතා, අපේ සමාජ ගනුදෙනු මේ සියල්ලම අපිට වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙන මේ අපේ ජීවිතයට ඇත්තටම අත්‍යවශ්‍යම දේවල් වල බිඳ වැටීම නිසා තමයි අර ඔබ කියන ඛේදවාචක වලට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.